පාලන ආයතන පිහිටවීම පිළිබඳ පොදු විපක්ෂයේ එකගතාවයේ ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන්න නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම පළාත් පාලන ආයතන බහුතරයක් ආණ්ඩුවට සුජු පාලනය සඳහා මහජන වරමක් ලබා දීලා නැහැ. මේ පළාත් පාලන ආයතන වලින් බහුතරයක් විරුද්ධ පක්ෂයට ඡන්දය වැඩිපුර ප්‍රකාශ කළා තිබෙනවා. ඒ නිසා විරුද්ධ පක්ෂයේ පොදු එකගතාවයක් ඇති කර ගැනීම සඳහා අපි අදහස් උවමාරු කරගත්තා. සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන එක්සත් පෙරමුණ, ඒ වගේම වතුකරේ නියෝජනය කරන ද්‍රවිඩ දේශපාලන පක්ෂ සියල්ලම, ඊට අමතරව ස්වාධීන කණ්ඩායම් සහ ඊට අදාළ වන විරුද්ධ පක්ෂයේ අනිකුත් දේශපාලන පක්ෂ විශේෂයෙන්ම අපි සර්වජන පක්ෂයේ ඇතුළු පක්ෂ ගණනාවක් එක්ක ඒකාබද්ධව වැඩ කරන්න අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. මේ අනුව එළඹිච්ච තීරණවලට අනුව අපේ අපේක්ෂාව පළාත් පාලන ආයතන 100කට වැඩි ප්‍රමාණයක් අපි පොදු විපක්ෂයේ බලය තිබෙන පාලක පක්ෂය වන ආයතන බවට පරිවර්තනය කරන්න. ඒකේ ආරම්භය අපි මඩකලපුවෙන් ගත්තා. ඒ වගේම අද අකුරණ අද උදේවරුවේ ජයග්‍රහණය කරලා තිබෙනවා පොදු විපක්ෂය. ඒ වගේම සෙසු පළාත් පාලන ආයතනත් අපි 100ක් සැලසුම් කරලා තිබෙනවා. දැනටමත් ඒ ජයග්‍රහණය ලබාගෙන පොදු විපක්ෂයේ පාලනය කරන පළාත් පාලන ආයතන බවට පත් කරන්න. ඒ අනුව සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන එක්සත් පෙරමුණ, ඒ වගේම මුස්ලිම් දේශපාලන පක්ෂ කීපයක් තිබෙනවා අපේ. ඒ වගේම වතුකරේ නියෝජනය කරන දේශපාලන පක්ෂ, ඒ වගේම සර්වජන පක්ෂය ඇතුළු ස්වාධීන කණ්ඩායම් ඇතුළු පක්ෂ ගණනාවක්. එතකොට මේ සියලු දේශපාලන පක්ෂවල සාමූහික උත්සාහයකින් තමයි අපි මේ පළාත් පාලන ආයතන 100කට වැඩි ප්‍රමාණයක බලය තහවුරු කරගන්න උත්සාහ කරමින් තිබෙන්නේ. ඒ නිසා සමගි ජන බලවේගයේ හැටියට අපි ඒ පිළිබඳව සුජු තීරණයක සහ දැඩි තීරණයක ඉන්නවා ඒ තීරණ ක්‍රියාවට නැංවීම සඳහා. මෙහිදී අපි සමගි ජන බලවේගයේ නියෝජනය කරන සියලුම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට, ඒ කිව්වේ පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත් වුණු සියලුම මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳව දන්වලා තිබෙනවා. සංවිධායකවරු දැනවත් කරලා තිබෙනවා. ඒ අනුව පියවර කීපයක් අපි ගත යුතුයි කියලා සියලු පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට දන්වලා තිබෙනවා. පළවෙනි කාරණාව තමයි මෙවර පළාත් පාලන ආයතන රැස් වුණාම එහි සභාපතිවරයා, එහෙම නැත්නම් නගරාධිපතිවරයා, උපනගරාධිපතිවරයා හෝ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා විවෘත ඡන්ද විමසීමකින් තෝරාගත යුතුයි කියන යෝජනාව. ඒක තමයි පක්ෂයේ අදහස, ඒක තමයි පක්ෂයේ තීරණය. ඒතර විවෘත ඡන්දයකින් මෙම පළාත් පාලන ආයතනවල නිලධාරීන් නැත්නම් මේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා හෝ නගරාධිපතිවරයා හෝ නියෝජනගතාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සිදු කළ යුතුයි. ඒ සඳහා පළාත් පාලන ආයතනය ඡන්ද විමසීම අවස්ථාවේදී සියලුම සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඒකට සහාය දක්වලා ක්‍රියා කළ යුතුයි. ඒ කිව්වේ විවෘත ඡන්දයකින් නිලධාරී තෝරා ගැනීම සඳහා. දෙවැනි කාරණේ තමයි අපි දැනටමත් උපදෙස් දීලා තිබුණා පළාත් පාලන ආයතනවල කොයි විදිහටද මේ නිලතලවලට තෝරගන්නේ කියලා. කොටසක් සමගි ජන බලවේගයේ සභාපතිවරයෙක්, නගරාධිපතිවරයෙක්, තවත් කොටසක පොදු විපක්ෂයේ අපි නියෝජනය කරන දේශපාලන පක්ෂවල සභාපතිවරයෙක් හෝ නගරාධිපතිවරයෙක්, උපනගරාධිපතිවරයෙක් වෙන්න පුළුවන්. ඒ කුමන තේරිපත් කර ගැනීම සඳහා යෝජනාවක් වුණත් අපි යෝජනා කරලා තිබෙනවා පක්ෂයේ දැනුම් දීමට අනුව ඒ තෝරාපත් කර ගන්නා නිලධාරීන් නැත්නම් ඒ සභාවේ සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා, උපනගරාධිපතිවරයා ආදීන් තෝරා ගන්නකොට ඒ පක්ෂයේ දැනුම් දීමට අනුව ඒ සඳහා ඡන්දය ප්‍රකාශ කළ යුතුයි කියලා. පුද්ගලික මතිමතාන්තර තියෙන්න පුළුවන්. ඒවා පක්ෂයේ පොදු තීරණවලට හානි නොවන පරිදි ක්‍රියා කරන්න කියලා සියලුම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලා සිටින කැමැති. තුන්වෙනි කාරණේ තමයි එලෙස ක්‍රියා නොකරන, ඒ කිව්වේ පක්ෂයේ දීලා තියෙන අර විවෘත ඡන්ද ඉල්ලීම හෝ එහෙම නැත්නම් පක්ෂයේ දන්වලා තියෙන පරිදි නිලධාරී තෝරා ගැනීම සඳහා ඒ අනුව ක්‍රියා නොකරන සියලුම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් දැඩි විනය නීති ක්‍රියාත්මක කරන්න තීරණය කළා තිනවා. අපි වහාම එවැනි දෙයක් වාර්තා වුණු වහාම ඒ අයගේ සමාජිකත්වයේ අත්හිටවන්නත් විනයානුකූල පියවරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් අපි එකඟත්වයේ පළ කරලා තිබෙනවා. ඒක ඒ දැනුම් දීම අපි දැනටමත්
සියලුම පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ දැනුවත් කිරීම සඳහා දන්වලා තිබෙනවා. ඒ වගේම සෙසු දේශපාලන පක්ෂත් ඒ ක්‍රියාමාර්ගයකම ගන්නා බව අපිට වාර්තා කරලා තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලනවා සමස්තයක් හැටියට පළාත් පාලන ආයතන බහුතරයක් අපිට ජයග්‍රහණය කරන්න හැකියාව තියෙන මොහොතක එය කඩාකප්පල් කරන්න කිසිවෙක් ක්‍රියා කරන්න එපා කියලා. පෞද්ගලික අභිමතාර්ථ හා අරමුණු තියෙන්න පුළුවන්. හැබැයි පෞද්ගලික අරමුණු හෝ අභිමතාර්ථ ක්‍රියාත්මක කරන්න යාමෙන් අපේ පොදු පරමාර්ථය බිඳ වැටෙන්න ඉඩ තිබෙනවා. ඒ නිසා ඒකට ඉඩ දෙන්න එපා කියලා සමගි ජන බලවේගයේ සියලුම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලන්න කැමතියි. ඒ වගේම සෙසු දේශපාලන පක්ෂත් අපි සමග විරුද්ධ පක්ෂයේ ඒකාබද්ධව වැඩ කරන සියලු දේශපාලන පක්ෂත් එම තීරණයේම ඉන්න බව අපි මේ වෙලාවේ අවධාරණය කරන්න කැමතියි. ඒ නිසා මේ කාරණය අපි සමග ජන බලවේගයේ සියලුම පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට දන්වන්න කැමතියි. මම තව කාරණයක් කියන්න ඕනේ. ඒක තමයි හුඟක් දෙනෙක් විමසිල්ලෙන් බලන් ඉන්නවා සමහර පළාත් පාලන ආයතන ගැන. අපිට මේ වෙනකොට ලැබිලා තියෙන වාර්තාවන් වලට අනුව අපි නිශ්චිතව ඉලක්කගත කරලා පළාත් පාලන ආයතන 100කට වඩා වැඩි ප්‍රමාණයක් පැහැදිලි ලෙසම අපි බලය තහවුරු කරගන්නා බව මේ මොහොතේ අපි අවධාරණය කරන්න කැමතියි.